මේ ෆිල්ම් සීරීස් එකේ zombiesලා brain කියන්නේ නැහැ. හදාගෙන එනවා යකුවා වගේ. 7, 6, 11, 5, 4, 17, 30. 28 years later. 2002 රිලීස් වුණ 28 days later කියන ෆිල්ම් එක zombie genre එක වෙනස් කරලා සම්පූර්ණයෙන්ම අලුත් දේවල් එකතු කරලා ඒක වෙනස් genre එකකට පත් කරා. ඊට පස්සේ 2007 වසරේ 28 weeks later කියන ෆිල්ම් එක රිලීස් වුණා. මේකත් සෑහෙන අමුතු දේවල් එකතු කරලා genre එක අලුත් කරා. ඔක්කොමල බලාගෙන හිටියේ 28 months later කියලා ෆිල්ම් එකක් එයි කියලා. ඒ වුණාට මේ ආවිල්ලා තියෙන්නේ 28 years later. ඒ කියන්නේ සෑහෙන කාලයකට පස්සේ. මේ ෆිල්ම් එකෙන් 28 weeks later කියන එක පොඩ්ඩක් retcon වෙන ගතියක් තියෙනවා. මේ මගේ 28 years later spoiler free review එක. හැබැයි මේකේ පොඩ්ඩක් මම explain කරනවා අන්තිමට. ඒකෙදි මම ඔයගොල්ලන්ට spoiler warning එකක් දෙන්නම්. 28 days later කියන ෆිල්ම් එකේ රේජ් කියලා එක්ස්පෙරිමෙන්ටල් වෛරස් එකක් ලෝකෙට රිලීස් වෙනවා. අවුරුදු 28කට පස්සේ මේ රේජ් කියන වෛරස් එක ඉංග්ලන්ඩ් වලට විතරක් සීමා කරලා තියෙන අතර ඉතුරු ලෝකයේ සුපිරි විදියට ජීවත් වෙනවා. මේකේ කතාව වෙන්නේ ඉංග්ලන්ඩ් වලට කිට්ටුවෙන් තියෙන පොඩි අයිලන්ඩ් එකක මිනිස්සු තම ජීවිතය ගැට ගහගෙන ජීවත් වෙන අතරතුර ඒකේ ඉන්න ස්පයික් කියන අවුරුදු 12ක ළමයාව එයාගේ තාත්තා ඒගොල්ලෝගේ චාරිත්‍ර වලට අනුව මේ ඉන්ෆෙක්ටඩ් අයව මරන්න එකගෙන යනවා. මේ ළමයා දකින භයානක දේවල් සහ සුන්දර දේවල් වලින් එයාට ලෝකය ගැන අලුත්ෙන් ඉගෙන ගන්න හිතන කතාවක් තමයි මේ. මුලින්ම කියන්න ඕනේ මේක සම්බි ෆිල්ම් එකක් කියලා හිතාගෙන බලන්න ගිහිල්ලා ඩිසපොයින්ට් වෙන්න එපා. මේක ෆුල් ගැඹුරෙන් ලෝකය සහ ස්වභාවධර්මය ගැන උගන්වලා අපිට ඒ ගැන හිතන්න අවස්ථාවක් ලබා දෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ අර මේට්‍රික්ස් ෆිල්ම් වල අපි දැකපු බුලට් ස්පීඩ් ෂොට් කියන එක අනේ ඒක iPhone වලින් ගන්න අවස්ථා කීපයක් තියෙනවා. ෆිල්ම් එකේ ගොඩක් සීන්ස් iPhone 15 Pro වලින් තමයි වීඩියෝ කරලා තියෙන්නේ. ඒකින්ද එයාලට අමුතු ඇන්ගල්ස් ගන්න chance එකක් ලැබිලා තියෙනවා. ඔරිජිනල් ෆිල්ම් එක, ඒ කියන්නේ 28 days later ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු සහ ලියපු ඩැනි බොයිල් සහ ඇලෙක්ස් ගාලන් තමයි මේ ෆිල්ම් එකත් කරලා තියෙන්නේ. ආරන් ටේලර් ජොන්සන්, රැල්ෆ් ෆයින්ස්, ජෝඩි කෝමර් මේ ෆිල්ම් එකේ ඇක්ට් කරනවා. මේකේ මේන් කැරක්ටර් එක වෙන්නේ ඇල්ෆි විලියම්ස් ඇක්ට් කරන ස්පයික් ගේ චරිතය. එතනදී කියන්න ඕනේ ඇල්ෆි විලියම්ස් සුපිරියට මේ ෆිල්ම් එක ඇක්ට් කරනවා. එයාගේ කැරක්ටර් එක මුහුණ දෙන සිචුේෂන්ස් අනුව හරිම තාත්වික විදියට එයා ඒව පෙන්නනවා. මේ ෆිල්ම් එකේ මේන් තීම් එක හැටියට ඩැනි බොයිල්ලා පෙන්වන්න හදන්නේ ලෝකය. එහෙමත් නැත්නම් සබාදහම අවුරුදු මිලියන ගාණක් තිස්සේ තිබුණා. ඒ වුණාට ඒකේ පොඩි කාලයකට තමයි මිනිස්සු ජීවත් වුනේ. මේ මිනිස්සු ජීවත් වුණ කාලය කොච්චර වෙනසක් කරාද සහ ඒ මිනිස්සු නැති වුණොත් සබාදහම සාමාන්‍ය විදියට පවතිනවා කියන එක තමයි ඩැනි බොයිල් පෙන්වන්න try කරේ. අයිලන්ඩ් එකේ කලර් ටෝන් එක සහ මේන්ලෑන්ඩ් එකේ කලර් ටෝන් එක අතර තියෙන වෙනසෙන් සබාදහම රජ කරනකොට කොච්චර ලස්සනට තියෙනවද සහ මිනිස්සුන් රජ කරනකොට තියෙන ඩල් ගතිය හොඳට පෙන්නනවා. ඊට අමතරව මේ ඉන්ෆෙක්ට් වෙච්ච කට්ටියත් කන බොන ජීවත් වෙන කට්ටිය කියලා පෙන්වන්නේ. මේගොල්ලෝ සම්බීස් නෙමෙයි. එතකොට ඒගොල්ලෝ කණ්ඩායම් වශයෙන් ඉන්න විදියත්, ඒ කණ්ඩායම් වල ලොක්කෝ එහෙමත් නැත්නම් ඇල්ෆාස්ලා ඉන්න විදියත් ගැන එක්ස්ප්ලෝර් කරනවා. ඊට අමතරව මේ වෛරස් එක හැදුණු ටිකක් මහත මිනිසුන්ට දුවලා ගොදුරු හොයාගන්න බැරි හින්දා එයාලා බිම ඉන්න පණුවෝ කුරුමිනියෝ වගේ අය කාලා ජීවත් වෙනවා කියලා පෙන්වනවා. 6, 11, 5, Once you walk onto that mainland, there's no rescues. moving up and down again. Don't. මම කිව්වා මේකේ මේන් කැරක්ටර් එක ස්පයික් කියන පොඩි අවුරුදු 12 පිරිමි ළමයා කියලා. මේ ෆිල්ම් එක එයාගේ කමින් ඔෆ් ඒජ් සීන් එකක් එක්ක එයාගේ දෙමව්පියන් තම තමන්ගේ ලෝකය දකින විදිය එයාට පෙන්වන්න try කරනවා. එයාගේ තාත්තා ලෝකයේ දරුණු දෙයක් හැටියට පෙන්වන්න try කරන අතර අම්මා මේ ළමයාගේ අහිංසකභාවය ආරක්ෂා කරන්න try කරන සීන් එකක් තියෙනවා. ෆිල්ම් එකේ අගක් හරියට යනකොට ඩොක්ටර් කැල්සන් කියලා අමුතු දොස්තර කෙනෙක්ව මේගොල්ලන්ට හම්බ වෙනවා. රැල්ෆ් ෆයින්ස් තමයි මේ කැරක්ටර් එකට පනපවන්නේ. එයා මේ ළමයාට ලැටින් වාක්‍ය දෙකක් උගන්වනවා. එකක් ඇවිල්ලා මෙමෙන්ටෝ මෝරි. ඒ කියන්නේ මරණය මතක තියාගන්න කියන එක. ඒ කියන්නේ අපි ඔක්කොම කවදා හරි මැරෙනවා. මේ වෛරස් එකෙන් ඉන්ෆෙක්ටඩ් වෙච්ච අයත් සාමාන්‍ය මිනිස්සුත් ඔක්කොමලා ජීවත් වෙන කට්ටිය කියලා එයාට තේරුම් ගිහිල්ලා එයා මේ ළමයට ඒක උගන්වනවා. එයා කියන්නේ මේගොල්ලෝ කන බොන අය, මේගොල්ලෝ ජීවත් වෙන අය, මේගොල්ලන්ටත් මතකයන් තිබුණා, මේගොල්ලන්ටත් අතීතයේ ජීවිතයක් තිබුණා.
කියන එක එයා මේ ළමයාට උගන්වනවා. ඒත් එක්කම ඉන්ෆෙක්ට් වෙච්ච අයත් අපිත් ඔක්කොමල්ලා මැරෙනවා කියන එක මෙයා මේ ළමයාට උගන්වනවා. මැරුණාන් පස්සේ අපි ඔක්කොම එකයි කියන්නේ. අනිත් එක මෙමෙන්ටෝ අමෝරි. ඒ කියන්නේ ආදරෙන් ජීවත් වෙන්න අමතක කරන්න එපා කියන එක. මේක හරියම ලස්සනට ෆිල්ම් එකේ පුරාවටම අපිට පෙන්නනවා. මෙන්න මගේ ස්පොයිලර් වෝනින් එක. ෆිල්ම් එකේ මුලින්ම සහ අන්තිමටම ජිමි කියලා කැරක්ටර් එකක් අපිට පෙන්නනවා. මේ කැරක්ටර් එක තමයි 1970 1994 වගේ කාලයක ඉංග්ලන්ඩ් වල ෆේමස් වෙච්ච BBC එකේ ටෙලිකාස්ට් වන Jim Will Fix It කියන ෂෝ එක කරපු ජිමි සැවිල්ට රිලේට් කරන්න පුළුවන් කැරක්ටර් එකක්. මේකේ විශේෂත්වය තමයි ජිමි සැවිල් 2011 දී මැරුණට පස්සේ එයා භයානක රේපිස්ට් කෙනෙක් කියලා එළි වෙලා තියෙනවා. ෆිල්ම් එකේ ඉන්න ජිමිත් ඒ විදිහටම ඇඳගෙන ඒ විදිහටම හැසිරෙන භාවයක් අපිට පෙන්නනවා. මේ සීන් එක දන්න අයට මේ ජිමිව දැක්ක ගමන් ටක් ගාලා ක්ලික් වෙයි එයා භයානක කල්ට් එකක් හසුරවන කෙනෙක් කියලා. මේ ෆිල්ම් එක සෑහෙන හිතන්න දේවල් තියෙන සහ ටිකක් තේරුම් ගන්න අමාරු ෆිල්ම් එකක්. මේ වගේ ෆිල්ම් බලන්න කැමති නම් මේක නියමයි වාගේ. අනිත් එක හොඳ කැමරා වර්ක් සහ එඩිටිං තියෙනවා. ඒකින් හින්දා අමුතු දෙයක් බලන්න කැමති නම් මේක සෑහෙන ගැලපෙනවා. 28 years later ෆිල්ම් එක බැලුවම උත්තරවලට වැඩිය ප්‍රශ්න ඇති වෙන හින්දා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ 2026 දී මේකේ සීක්වල් එක. ඒ කියන්නේ 28 years later The Bone Temple කියන ෆිල්ම් එක රිලීස් වෙනවා. ඒකෙදි ගොඩක් දේවල් වලට උත්තර හම්බ වෙයි. ඉතින් මේ ෆිල්ම් එක බලනවද? බලන්න කැමතිද? බලන්න හිතෙනවද ඔයාට? එහෙම කියලා මට පල්ලෙහායි කමෙන්ට් එකක් දාන්න. ඔයා 28 years later 28 weeks later 28 days later මේ ෆිල්ම් තුනම බලලා තියෙනවද? බලලා තියෙනවා නම් ඔයගොල්ලෝ ඒ ගැන මොනවද හිතන්නේ කියලා පල්ලෙහායි කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ බලවට ස්තුතියි. ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එකට subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ අපි හම්බෙමු.